Hi guys, welcome back to Hansani Vlogs. ඉතින් අද මම ඔයාලට අරන් ආපු වීඩියෝ එක තමයි අපේ පුංචි ගාඩන් එකේ පොඩ් එක. Hi guys, welcome back to Hansani Vlogs. අද මම ඔයාලට අරන් ආපු වීඩියෝ එක තමයි අපේ ගාඩන් එකේ පුංචි වීඩියෝ ක්ලිප්ස් වගේ. ඉතින් ලොකුවට නැහැ. හැබැයි මම පොඩි ලස්සනට හදලා තියෙන අපේ පැල ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් ඔයාලා නිකන් හිතුණා මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් කම්මැලි නිසා මම මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුවා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකත් එන්ජොයි කරයි කියලා. ඉතින් මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මගේ කලින් වීඩියෝස් බලලා නැති අය අනිවාර්යෙන් ගිහින් මේ වීඩියෝස් බලන්න. ඉතින් හොඳයි නම් like කරන්නත්, comment කරන්නත්, share කරන්නත් අමතක කරන්න එපා. මට පොඩි දෙයක් පෙන්නන්න අමතකුණා. මම ඒකත් පෙන්නන්නම්. මම අද මටම පොඩි gift එකක් අරගත්තා. ඉතින් ඒකත් ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ටන්ටටා මෙන්න ඒක තමයි මම ගත්තේ. මල එකක් තියෙනවා. බට් ඒකේ sound එච්චර quality නෑ. ඉතින් මම දන්නේ මේක කොහොමද කියලා. මම යූස් කරලා බලනවා. අනෝ තමයි මම ගත්තේ. අපි බලමු මේක unbox කරලා. Moments later. කියන්න දුකයි guys. මම වීඩියෝ එක edit කරන්න හදද්දී වීඩියෝස් ටික අරගෙන එකින් එක වීඩියෝස් ටික බලද්දී මම මගේ මට ගත්ත මේ gift එකේ unboxing වීඩියෝ එක මම වෙනම ගත්තේ. ඉතින් ඒක වීඩියෝ වෙලා නැහැ. ඉතින් මම හිතුවා ඒක මෙහිම පෙන්නන්න. ඒක ලස්සනට වීඩියෝ වුණා. හැබැයි ඒක වීඩියෝ වෙලා නැහැ. ඉතින් මෙන්න මේක තමයි මම ගත්තේ. මොනක තමයි මම අරගත්තේ. කියන්න දුකයි ඒක වීඩියෝ වෙලා නැහැ. ඔයාලටත් මේ වගේ වැඩ වෙලා තියෙනවද? ඉතින් ඔක තමයි අරගත්තේ. මේකේ සවුන්ඩ් හොඳයි කියලා කිව්වා. බලමු ඉතින් යූස් කරලා. මම ඉතින් ආයෙ වීඩියෝ එකක් ගත්තා. මේක මෙහෙම හරි පෙන්නන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys ඔන්න අපේ පුංචි ගාඩන් එකේ වවලා තියෙන පැල ටික බලාගෙන යන්නකෝ ලස්සනයිද කියලා. මෙතන මම නම් දන්නේ දේවල් පැලක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි ආච්චි තමා ඔය ටික හදන්නේ. ඔයා හදලා තියන්නේ අම්මි ආවහම යන්තෝරි අම්මල් හදනවා. යාම නැති පැලක් ගෙරලා හදලා තමයි පහු යන්නේ. ඉතින් ඔය පේනවනේ යන්තෝරි අම්මා ගාව අපේ. මම මෙන්න මේ පැලවලට නම් මෝරාසයි. ඒවා ෂෝක්ස් සමහර ගෙවල් ඇතුලේ තියෙනවා මේවා. ඒතර කොමාරිකා තියෙනවා. මෙන්න මේ පැලටත් මම මාරමාසයි. ඒකේ පාට හරි ෂෝක් කනේ. එහෙන කියුට් එක. ඒකේ රෝස් ලා කොළ පාට නිකන් ලා කොළ පාට මික්ස් වෙලානේ තියෙන්නේ. ඉතින් ඒක හරි ලස්සනයි. මේකට නම් පොපි මල් කියලා තමයි කියනු ඇත්තේ. මම නම් කියන්නේ පොපි මල් කියලා. මම දන්නේ ඔයාලා කොහොම කියනවද කියලා. ඉතින් මේ සේපාලිකා ගහ අපේ ගෙදර තියෙන හැමදාම උදේට ඔක ඉතින් මල් වැටලා තියෙනවා සුවදාය හරියේ. ගොඩක් අය ඉතින් මෙන්න මේවා ගෙවල් ඇතුලේ හදන්නේ. අර දිග වැල් වෙනවනේ මේවල. ඉතින් මෙතනත් තියෙන එන්තූරියම්
ඇන්තුරියන්න සෑහෙන්න තියෙනවා. එක එක පාට ඒවා ලස්සනට මේවල මල් හැදිලා තියෙනවා. කොළ පාට, රතු පාට, රෝස පාට පේනවනේ ඔයාලට. ඔය තියෙන්නේ කොළ පාට ඇන්තුරියම් මල. දැකලා නැති අය බලා ගන්න කොළ පාට ඇන්තුරියම් මල්. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන යන්නකෝ කොහොමද අපේ පුංචි මල් වගාව කියලා. එතකොට රෝස් පැලවල, එතකොට තව සුදු මල් ගස් තියෙනවා. ඒවල මල් ගොඩක් පිපිලා තිබ්බේ. මම මේ වීඩියෝ එක හවස ගත්ත නිසා මම දැන් ටික වෙලාවකට කලින් වීඩියෝ ගන්න ටික වෙලාවකට කලින් මම ඒ මල් ටික කැඩුවා පහනට තියන්න. මොකද මම වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියේ නැහනේ. පස්සේ තමයි මම වීඩියෝ එක කරේ ඉතින්. එතකොට මේ පිටිපස්සේ ටික ඇන්තෝරියන් ටික හදලා තියෙනවා. මම ඔයාලට කලින් මේ ටික පෙන්නුවා. මම හොඳට zoom කරලා පෙන්නන්නම්. ලස්සනට මල් හැදිලා තියෙනවා. ඔය ගෙදර පිටිපස්සට හදලා තියෙන ඒවා ඔය වලට පේනවා දෑතින් පේනවා අනෝද ගෙඩි ටිකක් තියෙනවා හැදීගෙන එනවා. වදමලුත් ගොඩාක් යප්පිලා තියෙනවා. ඉතින් වදමල් ටික කඩන්න බැරි හින්දා උස හින්දා ඒ ටික ඉතුරු වෙලා තියෙනවා ඉතින්. දන්න කට්ටියම කියමු බලන්න මේ මොනවද කියලා. මේ තමා අපේ දෙළුම් ගහේ දෙළුම් මල් හැදිලා ගොඩ කාලයකට පස්සේ තමා මේ ගහේ දෙළුම් මල් දාලා තියෙන්නේ. එතකොට ඔය තියෙන්නේ රම්පේ. හැමෝම දන්නවනේ මේ රම්පේ කියලා. ඉතින් රම්පේ තියෙනවා. එතකොට ඔතන මඤ්ඤොක්ක කොළ තියෙනවා. එතකොට පුංචි දෙහි ගහක් තියෙනවා. ඉතින් guys ඔන්න ඔහොම තමයි අපේ පුංචි මල් වගාව තියෙන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ එක enjoy කරා නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් ඔය හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye.